අද අපි මොකක්ද කරන්න යන්නේ? අද තමයි මගේ ආසම මාර්තුකාව. අද අපි මියුසික් කම්පෝසර්යි music composer. නෑ music mix and මාස්ටරින් හරි ඔක්කොම ටික අපි නිකන් කියමු. අපි මියුසික් ගැන කතා කරන්නේ විශේෂයෙන්ම ලංකාවේ. ඔව් සින්දු නෙවෙයි නමුත් සින්දු ගායකයෝ ගැන නෙවෙයි කතා කරන්නේ නමුත් කම්පෝසර් ගැන කියන්නේ. මියුසික් එක හදන එක්කලා. ඔව් මාස්ටර් කරන කෙනාව. මියුසික් එක. එහෙම කියන්නත් බෑ. ඒක කෑලි ගොඩක් කරා. ඔක්කොම කරා ගන්න. අපි අපිට ඇහෙන්නේ සද්දේ කොහෙන්ද එන්නේ කියන එක තමයි කියන්නේ. කතා කරන්නේ. ඔව්. හැමතිස්සෙම මතක තියාගන්න කැමති. අරග තියා බලන්න නේ. මම අරග තියා බලන්න. මට මාව වෙන නිසා මට අරග බලන්න දෙනවා. මටත් එහෙම තමයි. හරි. අපි මෙහෙම කියමුකෝ. අද අපි කැමති එක්කෙනා යන්නේ නැහැ. මොකද අපි දෙන්න කැමති සින්දු ගොඩාක් දුරට එකම වගේ. සමහරක් උන් සින්දු මේ අහනකොට මම කැමති නැහැ. නමුත් ගොඩාක් දුරට අපි දෙන්න ආස වෙන සින්දු එක වගේ. So ඉතින් අපි අද අපි දෙන්න මික්ස් එකේ දෙන්නම එකතු වෙලා අපි දෙන්න කැමති ලංකාවේ කැමතිම කම්පෝසර්ස්ලා. ඔව් පස් දෙනා ගැන පස් දෙනෙක් අදන් එහෙම අපි අංකයක් නැත්නම් අපි නිකන් ආසන පස් දෙනෙක් වගේ කියමු. පළවෙනියට අපි පටන් ගමු ඔයාගේ. මම ආසම එක්කෙනාගෙන් පටන් ගන්නද මම? චරිතත්වලගේ. හැබැයි මෙහෙමයි චරිතත්වලගේ දිලු බීට්ස් දෙන්නම ඉන්නවා. මට එක්කෙනෙක් කියන්න බෑ. යුකීත් ඉන්නවා. එක්කෙනෙක් මට දැන් ආසම එක්කෙනා කියලා පටන් ගත්තේ චරිතත්වලගේ. මමත් චරිත අත්වලගේට හරිම ආසයි. ඔව් මියුසික් කම්පෝසර් කෙනෙක්. මොකද ඔක්කොම සින්දු වල කම්පෝසර්තයා සමාන සින්දු කියන්නෙත් එයා. නැත්නම් එක්කෙනෙක් රිද්ම කිව්වා දැන් රිද්මට කියන්න බෑ. පොඩි නීතිමය ප්‍රශ්නයක් දෙන්නගේ. නැත්නම් මියුසික් කම්පෝසින් විදිහට නිකන් වෙනම තියෙන පොඩි ආතල් එකක් තියෙන චරිතයක තමයි. කාලයකට පස්සේ සිංහල සින්දු වලට මම ආස වෙන්නේ මම දන්නේ නැහැ. මෙතරම මෙයා අපේ මල්ලියවිල කියන ගම්මේ චරිත කියලා කෙනෙක් ගැන මම වැඩිය දැනගෙන හිටියේ නැහැ. නමුත් මම නොදැනුවත්ව හරි ආගේ සින්දු මම පිස්සුවෙන් වගේ අහලා තියෙනවා. ඊට පස්සේ මම සින්දුවක් අහලා ඉවරලා මම වැඩිපුරම බලන්නේ සින්දුව කියන කෙනාට වඩා ඇතුලේ කවුද වැඩ ටික දාන්නේ කියලා. ගොඩක් වෙලාවට. මෙයා තමයි ඒ වගේ දේවල් බලන්නේ. මම සාමාන්‍යයෙන් සමහරක් සින්දු වල මම ලිරික්ස් දන්නේ නැහැ. ගොඩක් දුරට මම ලිරික්ස් දන්නේ නැහැ. මම මියුසික් එකට තමයි සින්දු අහන්නේ. ඉතින් එතකොට චරිත කියන්නේ මම ආසම කෙනෙක්. දෙක දිලෝ බීට්ස් තමයි දෙවෙනියට කියන්නේ. කොච්චර අයියලා හිටියත් මම දිලෝ බීට්ස් තමයි කියන්නේ. මොකද දිලෝ බීට්ස්ගේ අපි අහන ශාන් පුතාගේ අහන ඔක්කොම සින්දු ඔක්කොම කියන්නේ 90%ක් සින්දු දිලෝ බීට්ස් තමයි කරන්නේ. දැන් ඔය ශාන් පුතා කියන එකේ සින්දු මම අහන්නේ නැහැ. මල්ලි තමයි අහන්නේ. ඔව් මම සමහරක් කියලා අහනවා. එතකොට දිලෝ බීට්ස්ගේ සින්දු වෙනම එකක්. නිකන් අර නිකන් හෙන හිමීට යන සින්දු තියෙනවා. අපි දැන් මේ ළඟදී වයිරල් ගිය සින්දුවත් දිලෝ බීට්ස් නේ. අපි ජෝඩු දාලා නෑ ඒක යාගෙන නෙමෙයි. කොහමරි වැඩිපුරම මම හිතන විදියට මියුසික් වලින් වැඩිපුරම වැඩ දාන්නේ දිලෝ බීට්ස්. මොකද එකපාරට ඔක්කොම හෙන හිමින් යන සින්දු කරන්නේ දිලෝ බීට්ස්. අපි අහන කවුද මිහිරාන්ගේ සින්දු තියෙන්නේ? මොකද්ද මිහිරාන්ගේ සින්දුවක් කියන්නේ? සුදගන අල්ලන් යන්න මේ අම්මෝ අල්ලන් යන්න හැටියටත් මිහිරාන්ගේ නෙමෙයි. එහෙනම් ඒක වෙන්නේ ඒක මට නමතක නෑ. මිහිරාන් තමයි. නෑ අල්ලන් යන්න හැටියටත් මිහිරාන්ගේ නෙමෙයි. දන්නේ නෑ අනේ අම්මේ කොමරි අපි අහන සින්දු මන්දාරම් මොකද්ද ඒ නෑ ඒක කියන්නේ අර භාෂී මිහිරාන්ගේ මේ ළඟදී ආපු සින්දුවක් මම අහුවා මොකක් හරි කොමරි මිහිරාන්ගේ සින්දු වල ගිහලා බලන්න මික්ස් මාස්ටරින් හරි කම්පෝසර් හරි මොකක් හරි කෑල්ලක අපේ අයියා ඉන්නවා දිලෝ බීට්ස් අයියා ඉන්නවා සහ ශාන් පුතාගේ සින්දු ගත්තම මල්මිට මැස්සා එතකොට නේරංජනා තියෙන සින්දු ටිකක් ඒ රසන එතකොට ඒ කියන විදිහට දිලෝ බීට්ස් කෙනෙක් කෙනා පට්ට ස්ලෝ සින්දු කරනවා ඒක තමයි මම කියන්නේ. ඒක හිතන්න අමාරුනේ. තව මදුවගේ මං ආසම සින්දුවක් තියෙනවා අපි දෙන්නම ආසයි. මොකද්ද ඒ සින්දුව? සිංහල වෙදකම. අන්න ඒකේ මියුසික් කරලා තියෙන්නේ දිලෝ බීට්ස්. දිලෝ බීට්ස් තමයි හැමතැනම වැඩ දාන්නේ. ඔයගොල්ලෝ අහන ගොඩක් සින්දු වල අපි අහන ගොඩක් සින්දු වල දැන් ජෙනරේෂන් එකේ අපි ඉන්නේ. ඒතකොට ඒ සින්දු 80 ගානක 80ක් එහෙම කියන්න බෑ. දෙන ප්‍රමාණයක දිලෝ බීට්ස් තමයි වැඩ දාන්නේ. ඊළඟට ඉන්න අයියා තමයි ඉතින් යුකි. අම්බෝ එයාගේ තියෙන වෙනම වයිබ් එකක්. යුකීගේ චරිතගේ පොඩ්ඩක් එක වගේ. ඒක වගේ යුකීගේ මොකද්ද මන්දාරම් මෙලි මොකද්ද සින්දු? මට තාලෙට කිව්වොත් මේ වීඩියෝ කවුරු බලන්න තියෙනවා ඉතින් පස්සේ. මන්දාරම් දැස්සේ එන්න හානි වෙන්නම
රැබෝවී මත්ති ගන්දැලේ මාවී ඒක එතකොට පෙම්වන්ති අතීතයේ විරාම පෙම්වන්ති අතීතයේ ඒක භාෂි තමයි කම්පෝසර් මික්සිං හරි මාස්ටරින් හරි මොකක් හරි කෑල්ලකට යුකී ඉන්නවා හැම එකේම ඒ දෙන්න එකතු වෙනවා කියන්නේ ඉතින් ආයි සින්දු යන එක අහන්න දෙයක් නැහැ නේ භාෂික සින්දු කර්ම ලස්සනයි භාෂි එනවද අපේ කම්පෝසර් කෙනෙක් විදියට ඔව් එනවා භාෂි වෙනවා එතකොට එයාත් සින්දු මහලොකුවට මම දන්නේ නැහැ නමුත් එයාගේ සින්දු දෙකක් දෙක ඔව් ඒ දෙක තුන ආයි ඉතින් ආයි මරණකම් අහන්න පුළුවන් සින්දු තුන ආයි එපා වෙන්නේ නැහැ මම තව එක්කෙනෙක්ව කිව්වා අපි ගමු දැන් ඉවරද බලන්න අපි ගමු දැන් ඉරාජ් රනිදු එකට ගමු දෙන්නම එකම වගේ අයියලා දෙන්නේ මම දන්න ඉරාජ් අරගෙන ඉන්න අපිට වැඩුම් හන්න වෙයිද දන්නේ නැහැ ඒනට මියුසික් පැත්තෙන් ඒ අපි එයාගේ පර්සනල් ලයිෆ් එක අපිට අදාළ නැහැ ඔව් මියුසික් පැත්තෙන් අපි අර අවුරුදු 16 17 විතර ඒ ආතල් එක දුන්නේ නැහැ වෙන එක්කෙනෙක්වත් දැන් චරිතල ඔක්කොම දැන් මේ ළඟදී දැන් කට්ටිය හැබැයි ඉරාජ් ඒ කාලේ ඉඳලා මට කොත්තුත් ඕනේ වගේ එකක් ගහලා ඒත් එක්කම පොඩි දායි දන් තුරුලේ නිදන් දුවනි ඔබේ අම්මෝ අයියගෙන ඒ තමයි ඉතින් ලොකුම අයියා හරියට බැලුවොත් ඕ ෂිප් එක කරනවා ඒක පේන්නේ නැහැ ඒක පේන්නේ නැහැ බං නෑ පේන්නේ නෑ දැන් වහන්න ඕනේ මම ටී-ෂර්ට් එක වහගෙන අනිත් එක්කෙනා කිලබී නේද බං ඒ ඉරාජ් එක්කම එක්ක අනිත් එක්කෙනා රනිදු රනිදුගේ සින්දු වලට මම මාර මාසයි මම අදටත් රනිදුගේ සින්දු අහනවා අදටත් මට හිතෙන්නේ ඒවා පරණයි කියලා මම දැන් අපි අවුරුදු 60ක් වුණත් අපි රනිදුගේ සින්දු අහනවා කවදාත් ඒක ඉවරන සින්දුවක් නෙමෙයි. ඒ වගේ තමයි කවදාද චරිතගේ සින්දු. අනිවාර්යෙන්. මොකද රනිදුගේ සින්දු අර හින හෙන්නේ මං නුඹේ නිල් තීරේ පියමන්නේ තාරඩි කියන වේ මට ඒක අහද්දි මට දුක හිතෙනවා. කිසිම හේතුවක් නැතුව. නෑ ඇත්තටම. ඒක මාර වයිබ් ඒක වෙනම එකක් ඒක නිකන් ඒක වෙනම ආතල්. මං ආසයි යාගේ ගොඩක්ම විසේ කාර්යවල බෙදලා හරිම ලස්සන සින්දුවක්. ඔක්කොම වැඩ දාන්නේ රජු තනියම. ඉරාජුයි රනිදු යුකී චරිත යුකී සෝරි දිනෝ බීට්ස් BNS වලට පොඩි තනක් දෙන්න ඕනේ BNS මම පෞද්ගලිකව අම්බෝ ආස නැහැ නේද මාර ලස්සන සින්දුවක් තියෙනවා නෑ BNS කියන්නේ ලංකාවේ සින්දු කියලා ප්‍රසිද්ධ නැති කාලෙක ලංකාවේ සින්දු කියලා මාර විදියට ඒ ජෙනරේෂන් මේම ඉන්ටර්නැෂනල් ගිහිල්ලා එන ලොකුම ආටිස්ලා ගත්තොත් ඒ දෙන්න ඉන්නවා ඒ කියන්නේ මම දැන් මං ආසෙක ඉන්නේ දැන් කියන්නේ එතකොට BNS ලා නෑ ඒ නැත්තුව බැලුවොත් එහෙම ඉතින් එළියෙන් බැලුවොත් ඉතින් ඒගොල්ලෝ ඉතින් ඔක්කොම වඩා ලොකු වෙනසක් පරණ කවුරුත් කියමු නේ පරණ දෙන්නෙක් විතරක් කියමු රූකාන්ත එතකොට පණ්ඩිත් අමරදේව මම දන්නේ මම ආස නැති එක පැත්තකින් තියලා මම නිකන් කියන්න පණ්ඩිත් අමරදේව ගුණදාස කපුගේ ප්‍රේමකීර්තිද අල්විස් නේ නෑ ලිවන්නේ කොහමරි සින්දුව තමයි තවසත්තා අදාගත්තා ඒක බබ හිලු කරලා මම ඒක සින්දුව යන්නේ එහෙම ප්‍රේමදාස ඔව් කවුරුරි ප්‍රේමදාස ඔව් එයා තමයි අපිට මනින් දන්නේ මිනිස්සුම දන්නේ නැහැ කියලා නෑ ඉතින් අපි දැන් මේ කට්ටියත් එක්ක දැන් මේ මනුස්සය නැතිත් වෙලානේ එයා තමයි ගෙදර හිටිය රෝසා කැකුලේකෙත් මියුසික් කම්පෝසර් අර වගේ අච්චර හිමින් ඒක වැඩකාරී තමයි ඩිලු බීට්ස් වගේ තමයි ඒ කාලේ මං කියන්නේ ඩිලු බීට්ස් ඒ වගේ කියලා අපි කියන්නේ ඒ මිනිස්සයා ඩිලු බීට්ස් වගේ කියලා කියන්නේ නෙමෙයි මේ ඒ අපේ අම්මලා කාලේ හැටියට එයා තමයි ඩිලු බීට්ස් අන්න ඒක ඔව් කම්පෙයාර් කරන්න බෑ ඉතින් මේ හරි කාලේ හැටියට ඒ සින්දුව අපි අහන්නේ නැහැ කවුරුත් දැන් එහෙම සින්දු ගහුවා කියලා ඒතර එයාවයි මෙයාවයි කම්පෙයාර් කරන්න බෑ අපිට ආස මෙයා දැන් මම දැන් අර BNS තමයි ඕකේ ලොකුම එහෙනම් අයියලා වෙන්නේ නැත්තේ ඒනට මම පෞද්ගලිකව ආස කට්ටිය ටික තමයි මේක බලන් ඉන්න කට්ටිය කාට ආසද දන්නේ නැහැ මම දන්නවා විශේෂයෙන් මට ආස නැහැ කියලා කමෙන්ට් බලන් ඉන්න කට්ටිය අපි කියමු කමෙන්ට් කරන්න කියලා අපිට අමතක වෙච්ච කම්පෝස් ඔයගොල්ලෝ වැඩිපුරම ආස අපි කමෙන්ට් කරන්න කියනකොට කමෙන්ට් කරන්නේ නැහැ කවුරුත් බලන අය කමෙන්ට් අපිට තාම නැහැ නේ අපිට views එන්නෙත් නැහැ නේ අපිට දැන් කලින් වීඩියෝ එකේ දෙන්නෙක් විතර කමෙන්ට් කරලා තිබ්බ අපි ඒකෙන් බලලා ඒ දෙනවයි කියපු ටැග් දෙන්න ඕනේ මම දැක්කා කවුරු හරි කමෙන්ට් කරලා ඔව් දාලා තිබ්බා සිරාට ඔව් අපි ඒගොල්ලෝ කන්ටැක්ට් කරලා ඒගොල්ලන්ට අපි අපි පොරොන්දු නාන ටැග් එකක් දෙනවා අද තමයි මම ආසම එක කතා කරන්නේ මට ඒ නිසා තව වෙලාව ඕනේ වෙලාව කොච්චරක් කියලා විනාඩි 12ක් අපි තව මොනවාද තව ඔයා එක්කෙනෙක් කියන දැන් මම මෙච්චරලා කිව්වා මම දැන් හරි ඉතින් මම කිව්වනේ මම ඔයාලට සම්බන්ධ වෙලා මම ඒ කට්ටිය ඔක්කොම කිව්වා මට තියෙන කට්ටිය අපිට කාවන් හොද එක්කෙනෙක් මිස් වෙනවද කියලා බලන්න BNS වාක්‍ය මේ ටොපික් එක ගැන කතා කරන්න මට මාරම නොලෙජ් එකක් නැහැ මම ඒක තමයි ගොඩක් කතා කරන්නේ මේ මික්ස් ඇන්ඩ් මාස්ටරින් නොලෙජ් එක ගැන කතා කරන්න මෙයා තමයි සින්දු අහන්නේ පිස්සුවෙන් වගේ උදේ නැගිටින්න ඉඳලා රෑ වෙනකම් සින්දුවෙන් ජීවත් වෙන්නේ අපි මල්ලි මේ මම ඉස්සර ඇහුවා දැන් ඉතින් බබත් එක්ක චුටක් අමාරුයි අටෝ බබත් එක්ක කියද්දි වෙනවා බබා මිස්ටර් බබා
මේ ඉන්නේ ඉස්සරහා ෆියුචර් චරිතත්වලේ. හරිම ආස හරිම ආස අපේ දුරු සින්දු වලට. ඉතින් මම ආසයිද? පේනවා dance. මිස්ටර් දැන් ඇවිත් ඉන්න බෑ පොඩ්ඩක් ඉන්න මේ අම්මේ මාමයි කොහෙද යන්නේ? කරනවා. කොහෙද යන්නේ? ඔව් අපි ඉතින් ඒක අද ඔයාලට තව මොනවද ඒක ගැන කතා කරන්න තියෙනවා නම් කතා කරන්න ඔයා. මට වෙන කියන්න දෙයක් ඇත්තට මටත් නැහැ. ජෝතිපාල අපි ඒගොල්ලෝ පාලේ. ජෝතිපාල මියුසික් කම්පෝසර් කෙනෙක් නෙවෙයි ආ සිංගර් කෙනෙක්. මේ ඉතින් අද දවසේ අපි ඕක තමයි කතා කරන්න විශේෂයෙන්ම වික්ටර් රත්නායක ගුණදාස කපුගේ මං ආසම කට්ටිය ඒගොල්ලෝ පරණයි මම ඒ නිසා කිව්වේ නෑ දැන් අපි කට්ටියත් එක්ක දැන් අපි එහෙනම් මොකක්ද කියන්නේ ඔයා කියන විදිහට එකක් කියන්නේ අපි වීඩියෝ එක ඉවර කරමු එහෙනම් දැන් විනාඩි 15ක් අපි කරලා ආම්මු ඇති ඔව් අපි එහෙනම් අපිව බලන හැමෝටම ස්තුතියි ඒක කියන්න අපිව බොහොම ස්තුතියි දැන් චුට්ට අපිව බලන අය අපිව සබ්ස්ක්‍රයිබර්ස් අපිට දැන් ඉන්නවා 100කට කිට්ටු වෙන්න ඔව් අපිට 90 ගණක් ඉන්නවා මේ අපිට ඉතින් හරිම සතුටුයි මිස්ටර් ඒ විදිහට මේ ඕගොල්ලෝ ඉස්තවියව මච්චමලාවට මේ ඉතින් අපිව බලන හැමෝටම බොහොම ස්තුතියි අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපි ඉතින් එච්චර ප්‍රසිද්ධ මිනිස්සු නෙවෙයිනේ අපි මම හිතන් ඉන්නේ මම මිස්ටර් බීස් කියලා සබ්ස්ක්‍රයිබර්ස්ලා 90යි ඉන්නේ මම හිතන් ඉන්නේ එහෙම මේ ඒ හින්දා සහ ඕගොල්ලෝ කැමති කම්පෝසර්ස් ලව කමෙන්ට් කරන්න අමතක යටින් දාන්න ප්ලීස් අපිට මිස් වෙච්ච අපි ටැග් දෙනකොට කලින් එක්කෙනා දුන්නේ නැහැ නේ අපි ඒක තමයි ඒක අපි ඊළඟ වීඩියෝ එකෙන් අනිවාර්යයෙන්ම කලින් එක්කෙනාගේ නම අනවුන්ස් කරලා එයාගේ ඩීටේල්ස් ගන්න විදිහක් අපි ඒක කතා කරගන්නවා මේ බොහොම ස්තුතියි අපි බලනවට සුබ අලුත් අවුරුද්දක් වේවා සහ එසේම වේවා ඔව් අපි ගිහින් එන්න බයි අය මොකද ඇඩ්ඩක් දාමු